හල්ලෝ ළමයි ඔන්න අද මම යන්නේ ෆොරින් මිනිස්ට්‍රි එකට මගේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කරගන්න තිබ්බ වැඩ ටික ඔක්කොම දැන් ඉවරයි. දැන් තියෙන්නේ ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා මගේ ඩිග්‍රී සර්ටිෆිකට් එක, එතකොට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, එතකොට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත O level A level සර්ටිෆිකට් ටික ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරගන්න. මේ වැඩ ටිකට තමයි මම දැන් මේ ෆොරින් මිනිස්ට්‍රි යන්නේ. හැබැයි මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක් නිසා මට දෙපාරක් ෆොරින් මිනිස්ට්‍රි එකට යන්න ඕන. ඔයා ඉස්සල්ලාම එන්න ඕන 16 වෙනි තට්ටුවේ තියෙන මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතන රිසෙප්ෂන් එකට ඇවිල්ලා ඔයාගේ අපොයින්ට්මන්ට් එක පෙන්නුවාට පස්සේ ඔයාට දෙනවා පොඩි චිට් එකක්. මේ චිට් එකේ තියෙනවා ඔයාගේ ඊමේල් එක, ෆෝන් නම්බර් එක ලියන්න. මේක අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරලා ලියා ගන්න. මොකද ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකට් එක එහෙම ගොඩක් වෙලාවට මෙයාලා අපිට ඊමේල් කරලා තමයි එවන්නේ. ඉතින් ඒ එවන මේල් එක වැරදුනොත් එහෙම ඔයාගේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරපු ඊමේල් එක ඔයාට එන එකක් නැති වෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක ඩබල් චෙක් කරගන්නම ඕනේ. ඊට පස්සේ ඔයාට ඇතුළට ගියාම එතනින් එහාට වැඩ ටික කරගන්න හරිම ලේසි. මොකද එතන ඉන්න සිකියුරිටි අංකල් ඔයාව හරියට ගයිඩ් කරાવી. මම නිකන් ඔයාට දැනගන්න රෆ්ලි කියන්නම්. ඉස්සෙල්ලාම ඔයාගේ සර්ටිෆිකට් ටික ඔරිජිනල් ඒවා ටික. ඒ කියන්නේ කැම්පස් එකෙන් ත්‍රූ කොපි කරගත්ත එක, එතකොට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත O level A level සර්ටිෆිකට් මේ වගේ ඔයා එක ගානේ නම් දෙන්නේ ඔයාට ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරපු සර්ටිෆිකට් එකයි හම්බෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එකක් දීලා කොපීස් දෙකක් ඔයාට ඉල්ලන්න බෑ. ඔයාට කොපීස් දෙකක් ඕන නම් ඔයාට ඔරිජිනල් ඩොකියුමන්ට්ස් දෙක ගාන ඒගොල්ලන්ට සබ්මිට් කරන්න වෙනවා. ඒවට පේමන්ට් කරන්නත් වෙනවා. ඉතින් මෙතනදී ගොඩාක් දේවල් ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ. පාස්පෝර්ට් එකයි ඔයාගේ ඔරිජිනල් ඩොකියුමන්ට්ුයි විතරයි ඉල්ලන්නේ. එතකොට ඩිග්‍රී සර්ටිෆිකට් එකකට 1200ක් ගියා. අනිත් ඒවට රුපියල් 800ක් වගේ තමයි ගියේ. ඉතින් ඔයාට ඕන කොපි ගාන අනුව ඔයා සර්ටිෆයි කරගන්න සහතික ගාන අනුව ගාන වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ෆොරින් මිනිස්ට්‍රි එකෙන් මම වැඩ ටික කරගත්තේ. එතකොට මේල් එක එන්න නම් මට දවස් 3ක් විතර ගියා. හැබැයි සමහර ළමයිට ඊට වඩා දවස් ගිහිල්ලා තිබුණා. මොකද ඒගොල්ලන්ගේ යුනිවර්සිටි වලින් ඒක ඕකේ කරලා එවන්න ටික දවසක් අරගෙන තිබිච්ච නිසා. ඒක නිසා ඔයා දවස් 3න් වැඩි කරගන්න පුළුවන් කියලා කට උඩට හැමදේම එනකන් වාගේ වැඩ ටික ඉක්මනට කරගන්න. good luck. ඒ වගේම මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. like එකකුත් දාන්න. කිහින් එන්නම් bye.